මිනිසාගේ මරණය සහ මරණින් මතු ජීවිතය ගැන අපි විවිධාකාරයේ කතා අහලා තියෙනවා. යම් පුද්ගලයෙකු මරණයට පත් වූ බව ස්ථිරව ප්‍රකාශ කිරීමට වූ හේතු පවා යම් යම් කාල සීමාවල් තුලදී වෙනස් වී තිබෙනවා. ඒ වගේම බොහෝ ආගම් වලින් මරණයෙන් මතු ජීවිතයක් ගැන පෙන්වා දී තිබුණත් විද්‍යාවට අනුව එය තවමත් නිශ්චිතව ප්‍රකාශයට පත් කරලා නැහැ. නමුත් ඒ ගැන විවිධ කණ්ඩායම් විසින් විවිධාකාරයේ පර්යේෂණ පවත්වා තිබෙනවා. මිනිසෙකුගේ හෘද ක්‍රියාකාරීත්වයෙන් අතර වූ අවස්ථාවක ඔහු මියගිය බවට අතීතයේදී වෛද්‍යවරුන් විසින් ප්‍රකාශ කර තිබුණත් අද වන විට මිනිසෙකු මියගිය බවට ප්‍රකාශ කරන්නේ ඔහුගේ මොළය මියගිය විටයි. මොළය මියගියත් හෘදයේ ක්‍රියාත්මක වන යම් මිනිසෙකු අද වන විට මියගිය පුද්ගලයෙක් ලෙස සලකනවා. එහෙමනම් ඔහුගේ ශරීර අවයව ක්‍රියාත්මකව තිබියදී ඔහුගේ ආත්මය වෙනත් භවයක් වෙත ගමන් කරනවාද? ඇත්තටම මරණයෙන් මතු ජීවිතයක් තියෙනවාද? මිනිසෙකු මරණයට පත් වෙනවා කියන්නේ කුමක්ද? ඉන්පසු ඇත්තටම සිදුවෙන්නේ මොන වගේ දෙයක්ද? මේ ගැන අපි අද වීඩියෝවෙන් කතා කරමු. බොහොම ආකර්ශනීය වීඩියෝවක් නිසා මේ වීඩියෝවේ අවසානයේ දක්වාම අපිත් එක්ක රැඳිලා ඉන්න. මරණය සහ මරණයෙන් මතු ජීවිතයක් පිළිබඳව ඉතිහාසයේ පුරාවටම කලාකරුවන්, දාර්ශනිකයන් සහ විද්‍යාඥයන් විසින් විවිධ ප්‍රකාශ සිදු කර තිබෙනවා. අපි මියගිය පසු අපට මොන වගේ දෙයක් වේවිද කියා සිතන විට අපට දැනෙන්නේ බියක් සහ බලාපොරොත්තුවක් පමණයි. මරණයෙන් පසු අපි යන්නේ කොතනටද කියා අපි හරියටම දන්නවා නම් අපට ජීවත් වන කාලය තුල ඊට සූදානම් වෙන්න පුළුවන්. ඒ අතර යම් පිරිසක් විශ්වාස කරන්නේ මරණයත් සමග මේ සියල්ලම අවසන් වෙන බවයි. මරණය කියන දේ අපි හිතන තරම් සරල දෙයක් නෙවෙයි. යමකු ස්ථිර ලෙසම මියගොස් ඇති බව ප්‍රකාශ කරන්න සායනික මරණය යන යෙදුම හඳුන්වා දුන්නේ 1846 වසරේදී වෛද්‍ය ඉයෝජින් බූචුට් විසින්. වෙද නලාවකින් පරීක්ෂා කරන විට මිනිත්තු 2කට වඩා කාලයක් හෘද ස්පන්දනය සිදු නොවුනේ නම් රෝගියා සායනිකව මියගොස් ඇති බවට ඔහු ප්‍රකාශ කර සිටියා. නමුත් අද වන විට මරණය සිදුවී ඇද්දැයි තීරණය කිරීම වඩාත් සංකීර්ණ වී තිබෙනවා. ඒ අනුව මොළයේ මියගිය පසුවත් හෘදයට සතියක කාලයක් පුරාවට ස්පන්දනය වෙන්න හැකියාව තිබෙනවා. එහෙමනම් මොළයේ මියගිය පසු හෘදය ක්‍රියාත්මක වුණත් එම පුද්ගලයාගේ ආත්මය වෙනත් ජීවිතයක් සොයා සිරුරෙන් ඉවත්ව ගිහින්ද? මේ ගැන අධ්‍යයනය කළ විද්‍යාඥයන් හට පෙනුනේ ඇතැම් පුද්ගලයන් මරණාසන්න අත්දැකීම් ලබා ඇති බවයි. ඔවුන් පවසා තිබුණේ තමන් අති දීප්තිමත් ආලෝකයක් දුටු බවයි. ඒ ආලෝකයේ දෙසට තමන් කැඳවන්න උත්සාහ ගන්නා බව දැනුණ බවත් ඔවුන් පවසා තිබුණා. මෙතන විශේෂත්වය වන්නේ ඔවුන් සියලුම දෙනා මියගොස් තිබූ බවට තහවුරු කිරීමෙන් අනතුරුව නැවතත් මිනිත්තු කිහිපයක් ඇතුළත පණ ලැබූ වන්වීමයි. සවුත්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය විසින් වසර 4ක් පුරා සිදු කරන ලද අධ්‍යයනයකින් හෙළිදරව් වුණේ හෘදයාබාධ වලින් දිවි බේරාගත් අයගෙන් 39ක් තම හෘදය නැවතත් ක්‍රියාත්මක වීමට පෙර තමන් සිටි වටපිටාව ගැන දැනුවත්ව සිටි බවයි. නමුත් බොහෝ අවස්ථාවන්හිදී හෘද ස්පන්දනය නතර වී තත්පර 30ක් ගතවන විට මොළය ක්‍රියා කිරීම නතර වෙනවා. ඒ වුණත් මෙම අධ්‍යයනයන් වලදී හෙළි වුණේ ඇතැම් පුද්ගලයන්ගේ හෘදය නතර වූ පසුවත් ඔවුන්ගේ සිහිය නැත්නම් මතකය මිනිත්තු 3ත් 7ත් අතර කාලයක් පැවතුණු බවයි. එසේ හෘදය නතර වී නැවතත් ක්‍රියාත්මක වූවන් පවසා තිබුණේ තමන් ලැබූ ඒ අත්දැකීම කාලය මන්දගාමී හෝ වේගවත් වී තිබුණ බවයි. ශරීරයෙන් පිටත අත්දැකීම ගැන ඔවුන් පවසා තිබුණේ එය ඉතා සාමකාමී හැඟීමක් බවයි. 2013 වසරේ සිදු කරන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබුණේ ඇමරිකානුවන් 72ක් මරණින් මතු ජීවිතයක් ගැන විශ්වාස කරන බවයි. ඒවාට යම් යම් ආගමික මතවාදයන් සහ විශ්වාසයන් හේතු වී තිබෙනවා. මරණය කියන්නේ යම්කිසි ක්‍රියාවලියක්. 95% මිනිසුන්ගේ හෘදය නතර වූ විට මේ කියන ක්‍රියාවලිය ආරම්භ වෙනවා. එහිදී ඔබේ හුස්ම ගැනීම නතර වන අතර මාංශ පේශිවල ආතතිය අහිමි වෙනවා. නමුත් මොළයේ ක්‍රියා විරහිත වීමට තව ටික කාලයක් ගත වෙනවා. ඒ වුණත්
ඔබ තවමත් ජීවිතේ අනෙක් පසට පැමිණ නැහැ. අපි කලින් කතා කළා වගේ පර්යේෂණවලින් හෙළිවුණේ හෘදයාබාධවලින් දිවිගලවාගත් දහස් ගණනක් Taman ඊට පෙර මියගිය බවට ප්‍රකාශ කර තිබුණා. ඔවුන් මරණයට පත් වූ අවස්ථාව සහ වෛද්‍යවරුන් නැවතත් Tamanට පණ ගැනීමට දරූ උත්සාහයන් දැක තිබුණා. මෙවැනි අවස්ථාවකදී වෛද්‍යවරයා විසින් ඔබ මියගිය බවට ප්‍රකාශ කරනවා ඔයාටම ඇහෙන්න පුළුවන්. මරණාසන්න අත්දැකීම් ලැබූ 9% පමණ අය ප්‍රකාශ කර තිබුණේ Tamanව නොපෙනෙන නූලකින් ශරීරයට සම්බන්ධ කර තිබූ බවයි. සිරුරට ඉහළින් Taman පාවෙමින් සිටි බවත් ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා. මේ දේවල් ඔයාට පෙනුණා හෝ ඇසුණත් ඔයාගේ භෞතික ශරීරය ඔක්සිජන් හෝ ඔබේ අවයවවලට රුධිරය පොම්ප නොකර නිශ්චලව තිබෙනවා. මෙලෙස වේලාව ගතවන විට ඔබේ මාංශ පේශි දැඩි වෙන්න පටන් ගන්නවා. ඒ වගේම සිරුරේ සෛලවල යම් යම් වෙනස්කම් ඇති වෙන්න පටන් ගන්නවා. ඔබ සායනිකව මියගොස් පැය 12ක් ගතවන විට ඔයාගේ මොළේ සම්පූර්ණයෙන්ම ක්‍රියා විරහිත වී අවසానයි. නමුත් මේ වන විට ඔබේ මොළයේ ඇතැම් සෛල වර්ග උත්තේජනයකට ලක්වීමක් සිදු වෙනවා. ඒ නිසා ඔබේ සිරුර ක්‍රමයෙන් සීතල වෙනවා. මේ වන විට ඔබේ සිරුරේ සියලුම පද්ධතිවල ක්‍රියාකාරීත්වය නතර වී අවසానයි. ඉතින් ඔබ මිය ගියාට පසු ජීවත්ව සිටින ඔබේ හිතවතුන්ට ඔබත් සමග සංවේදනය කරන්න හැකියාවක් නැද්ද? විවිධ රටවල විවිධ සංස්කෘතීන් තුල පවුලේ අය එකතු වී මළගිය ඥාතීන් කැඳවා කතා කරන අවස්ථා අප දැක තිබෙනවා. නමුත් දැන් පවතින දියුණු තාක්ෂණය අනුව ඒ සියල්ලම ව්‍යාජ දේවල් බවට ඔප්පු කරන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ නිසා යමෙකු මිය ගිය පසු නැවතත් කිසි ලෙසකින්වත් ඔහු හෝ ඇය සමග සම්බන්ධ වී සංනිවේදනයක් කළ නොහැකි බවට නවීන විද්‍යාවෙන් පෙන්වා දී තිබෙනවා. ඒ වුණත් තවමත් ලෝ පුරා බොහෝ පිරිසක් මිනිසුන්ට මරණින් මතු ජීවිතයක් තිබෙන බවට විශ්වාස කරනවා. ඒ වගේම ඔවුන් හා යම් යම් ක්‍රමවේද තුලින් සංනිවේදනයක් ඇති කරගත හැකි බවටත් ඔවුන් විශ්වාස කරනවා. මේ දේවල් ගැන ඔයාට මොකද හිතෙන්නේ? මරණයෙන් මතු ඇත්තටම අපට තවත් ජීවිතයක් තියෙනවාද? මියගිය හිතවතුන් සමග අපට කතාබස් කරන්න හැකියාවක් තියෙනවද? මේ ගැන ඔයාගේ අදහසත් අපට කමෙන්ට් එකකින් කියන්න. ඒ වගේම මේ වීඩියෝව හොඳයි කියලා හිතනවා නම් වීඩියෝවට ලයික් එකක් දාලා තවත් කෙනෙකුට බලන්න මේ වීඩියෝව ෂෙයා කරන්න. ඔයත් තවමත් අපව සබ්ස්ක්‍රයිබ් කරපු නැති කෙනෙක් නම් හැමදාමත් මේ වගේ වටිනා වීඩියෝ බලන්න දැන්ම අපව සබ්ස්ක්‍රයිබ් කරලා නොටිෆිකේෂන් බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. තවත් මේ වගේ අපූර්ව වටිනා වීඩියෝවකින් නැවතත් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.